දැන් උන්න මේ වෙනකොට ආණ්ඩුවේ සුපිරි වැඩක් කරලා දෙනවා. ආය දැන් මේක පාර කරපු මේ වැඩෙන් ආය කිසිම ආයතනයක් කිසිම කම්පැනි එකක් රජයට ඒ කියන්නේ අපි දන්නවා ටෙන්ඩර් කැඳවලා එක කොන්ත්‍රාත් අරමුණන් වගේ දේවල් දෙනවනේ. ආය කිසිම දවසක කිසිම ආයතනයකින් මං හිතන්නේ හොර වැඩක් කරන්න නිකමටවත් හිතයි කියලා. අපිට මතකයි ඉස්සර කාලයක් අර මොන චම්පිකද වන්දන්නේ කවුද වන්ද හිටපු කාලේ මට මතකයි බැඩිම ගානට ගල්නපුරු ගෙනාපු කාලයක් තිබුණා රටට. ඒ වගේ මට මතකයි එහෙම සිද්ධියකුත් තිබුණා. හැබැයි මේ ගල්නගුරු කේස් එක ගැන කල්පනා කරලා බලපුවහම අපි දන්නවා මේ වෙනකොට ඔය ලොකු ගල්නගුරු කේස් එකක් යනවා. මොකද්ද? රජේ බාල ගල්නගුරු ගෙනාලා. මේ එහෙමනේ. මට මතකයි බාල බෙහෙත් ගේන්න අත උස්සපු ඔය කලින් හිටපු ත්‍රාඩ කල්ලි ටික ගැන. හරිද? එහෙම තමයි අපිට කියන්නේ. අපේ රටේ ජනතාවගේ අපේ රටේ මිනිස්සුන්ගේ හීන විනාශ කරලා ටිකක් හරි කාලෙන්දලා ඒ කියන්නේ කාලෙන්දලත් නෙමෙයි ලාවට ලෙව කාගෙන ඉඳලා ඉන්න තිබුණ ජීවිත සම්පූර්ණයෙන්ම නැති බංගස්ථානම කරලා දාපු ඔය බාල බෙහෙත් ගේන්න අත උස්සපු ඒ කරලා මිනිස්සු මරපු එහෙම කට්ටියක් හිටියා. දැන් අර ඔය ගල්ලඟුරු කේස් එකත් ඔය අදගන්නේ එයාලා හිතන්නේ එයාලගේ ලෙවල් එකේ පොරවල් ටිකක් තමයි මේ වර්තමාන ආණ්ඩුවේ තින්න කියලා. හරිද? මම මේ නිවුස් එක උපුට ගන්නවා irinews.lk.com එකේ. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම. ගොඩබෑ ගල්ලඟුරු නැව් 8 නැව් 6කින් දඩ අය කරගනි. එහෙම තමයි තියෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ඔන්න නිවුස් එක මම කියවන්නම්. මෙරටට ආනයනය කරන ලද ගල්ලඟුරු තොගවල පවතින ප්‍රමිතිය පිළිබඳ ගැටලු හේතුවේ අදාළ සැපයුම්කරුවන්ගෙන් විශාල දඩ මුදලක් අය කර ගැනීමට පියවරගෙන ඇති බව රජය නිවේදනය කරයි. ඉස්සර නම් වෙන්නේ මොන වගේ දෙයක්ද? ගල්ලඟුරු බාල වුණාට ගමන් නැහැ. ප්‍රමිතිය කේස් එකක් වුණාට ගමන් නැහැ. හැබැයි අපිට කීයක් හරි ඕන. හොඳට මතක තියාගන්න. පස්වරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කිව්වේ මේ මෙරටට ආනයනය කරන ලද ගල්ලඟුරු තොගවල පවතින ප්‍රමිතිය පිළිබඳ ගැටලු හේතුවෙන් අදාළ සැපයුම්කරුවන්ගෙන් විශාල දඩ මුදලක් අය කර ගැනීමට පියවරගෙන ඇති බව නිවේදනය කරා. ආනයනය කිරීමට සැලසුම් කර තිබූ ගල්ලඟුරු නැව් 10 නැව් 8ක තොග මේ වන විට ගොඩබෑ ඇති අතර ඉන් නැව් 6ක තත්ත්වය නැව් 6ක තත්ත්ව වාර්තා මේ වන විට ලැබී තිබෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඒ සම්බන්ධව මේ වීඩියෝ එකක් තියෙනවා මම ගන්න. කිලෝ කැලරි 5900ට වඩා වැඩි නම් තමයි ඒ තොගේ ඒ නැව ලංකාව බාර ගන්න. ඒ අනුව මෙතෙක් දැන් අද වෙනකොට නැව් 10ක් ඇවිල්ලා තියෙනවා. ඒ නැව් 10ෙම ලෝඩ් පෝට් රිපෝට් එක කිලෝ කැලරි 5900ට වඩා වැඩි. 5900ට වඩා අඩු නම් බාර ගන්නෙම නැහැ. හරිද? ඒතකොට මේ 10ම 5900ට වඩා වැඩි. ඊට පස්සේ මේක නැවෙන් ඇවිල්ලා ලංකාවේදී ගොඩබාලා ගොඩබෑවට පස්සේදී ඩිස්චාර්ජ් පෝට් රිපෝට් එකක් ගන්නවා. ඒ ගන්නෙත් පිළිගත් පරීක්ෂණාගාරයකින්. අන්න ඒ වාර්තාව කිලෝ කැලරි 5900ට වඩා අඩු නම් දෙගුණයක දඩයක් අය කරනවා. 5900ත් 6150 කිලෝ කැලරි අතර තිබෙනවා නම් එක ගුණයක දඩයක් අය කරනවා. එසා ප්‍රසම්පාදනයේ කිසි ගැටලුවක් නැහැ. ඒ වගේම පළවෙනි වතාවට ලෝඩ් පෝට් රිපෝට් එක ලබා දෙන පරීක්ෂණාගාරය තහවුරු කරගන්නත් කටයුතු කරේ මේ අවසරේදී. ඒසක් මම හිතනවා කාටවත් ක්‍රියාවලිය ප්‍රශ්නයක් නැහැ කියලා. දැන් මේ ආපු නැව් 10න් දැන්ට නැව් 8ක් සම්පූර්ණ බාල අවසන් වෙලා තිබෙන්නේ. ඉතිරි නැවේ ගල්ලඟුරු ගොඩබාමින් පවතිනවා. අද රාත්‍රිය වෙනකොට ඒ ගොඩබෑම අවසන් කරන්න පුළුවන්කම ලැබෙවි. නැව් 6ක වාර්තා ලැබිලා තිබෙනවා. පළමු නැව් තොගය මෙට්‍රික් ටන් 59831 ගල්ලඟුරු තොගයක්. එහි තිබුණු ඒ ගල්ලඟුරු ප්‍රමිතිය අර සීමාව තුළ නොතිබුණු නිසා දඩයක් අය කරපු දඩ මුදල ඩොලර් මිලියන 2.07ක්. ඒක අර 5900ට වඩා අඩු නිසා තමයි දෙගුණයක් දඩය කරේ. ඊළඟට ඉතුරු නැව්වලදී මෙහෙම දඩය කරගෙන තිබෙනවා. දෙවෙනි නැවට ඩොලර් 4,36,001ක්, තුන්වෙනි නැවට ඩොලර් 4,84,929ක්, හතරවෙනි නැවට ඩොලර් 3,45,652ක්, පස්වෙනි නැවට ඩොලර් 5,192ක්, හයවෙනි නැවට ඩොලර් 5,10,677ක් ලෙස දඩ මුදල් අය කරගෙන තිබෙනවා. අර අපේ පිරිවිතරයන් කිලෝග්‍රෑමකට කිලෝ කැලරි 5,900 ඒක භාවිතා කරනවා. නමුත් ඒ අතර තිබෙන නිසා මේ එක් ගුණයක දඩ මුදලක් අය කරගෙන තිබෙනවා. මේක තමයි තත්ත්වය. ඒ නිසා අපි ක්‍රමවේදය නිවැරදිව අනුගමනය කරලා තිබෙනවා. ඒ අනුව දැනට පවතින නීති රීති අනුව ඒ දඩය කිරීම කරගෙන තිබෙනවා. ලංකා විදුලි බල මණ්ඩලය පාර්ලිමේන්තුවේ ආංශික අධ්‍යක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කරපු වාර්තාවේ තියෙනවා මේ වෙනුවට සිද්ධ වෙච්ච පාඩුව රුපියල් මිලියන 7,600ට වඩා වැඩි කියලා. විය හැකි පාඩුව. ඔව් විය හැකි පාඩුව. එතකොට
අර අය කර ගැනීම එතකොට මේකට සමාන වෙනවද නැත්නම් ඊට වඩා අඩුද? ඔය තිබෙන්නේ විය හැකි හානිය පිළිබඳව ගණනය කිරීමක් නොවේ. දැන් ඒ සඳහා තමයි මේ කමිටුවක් නම් කරලා තිබෙන්නේ. මේ පාඩුවක් සිදු වුණා නම් මේ ජනන යන්ත්‍ර වලට යම් හානියක් සිදු වුණා නම් සිදු වෙනවා නම් ඒ සම්බන්ධයෙන් ගණනය කළ වාර්තාවක් ඉදිරිපත් කරන්න. දැන්ට තිබෙන්නේ ඇත්තටම ඒ අය කරපු පුරෝකතනය. මේ පළවෙනි නැවේ පමණයි 5900ට වඩා අඩු තත්ත්වයක් වාර්තා වෙලා තිබෙන්නේ. එය පමණයි අර ඔය කියන ප්‍රතික්ෂේප කරන ගණයට අයත් වෙන්නේ. එවැනි නැව් දෙකක් සිදු වුණොත් තමයි මේ ටෙන්ඩරේ සම්බන්ධයෙන් සලකා බැලිය යුතු වන්නේ. නමුත් දැන් ලැබිලා තියෙන වාර්තා අනුව පළවෙනි නැවෙන් පස්සේ 2 3 4 5 6 කියන නැව් එකකවත් එහෙම වෙලා නැහැ. ඒක තිබෙන්නේ අර රේන්ජ් එකේ. ඒ කියන්නේ සාමාන්‍ය 5900ට වඩා වැඩි නම් ඒක බාර ගන්නවා 5900 6150 තිබෙනවා මේ සියලු නැව් ටික. ඒ අනුව